කවුද ඉස්සෙල්ලාම යන්නේ? මේ නීතිත් හැබැයි දැනගන්න. රවුන්ඩ් අබවුට් එකකදී වගේම මන්සන්දියකදී මුලින්ම කවුද යන්නේ කියලා දැනගන්න එක ඊටාම වැදගත්. සාමාන්‍යයෙන් දකුණු පැත්තෙන් එන වාහනවලට ප්‍රමුඛතාවය දීම අත්‍යවශ්‍යයි. ප්‍රධාන මාර්ගයේ එන වාහනවලට ඉඩ දෙන්නත් කටයුතු කරන්නම ඕන. නීති රීති දැනගෙනම වාහන පැදවීමෙන් අනවශ්‍ය ගැටලු වළක්වා ගන්න පුළුවන්. වාහනයක නැගලා රියධාවනය කරන්න පටන් ගන්න ඕනෑම අයෙකුට හිතෙන ආසම දෙයක් තමයි තම රථය නොනවත්වාම ධාවනය කරන්න කොච්චර හොඳයිද කියන එක. මැනුවල් බර වාහන ධාවනය කරන අයට මෙම තත්ත්වය වැඩියෙන් තියෙන්නත් පුළුවන්. මොකද මැනුවල් වාහනයක වේගය අඩු කරලා වේගයට අනුව අදාළ ගියර එක මාරු වෙලා නැත්නම් නැවත පැමිණි වේගයට ගන්න ටික වෙලාවක් යනවා. ඒක නිසා තමයි සමහර බර වාහන පදවන අය විශේෂයෙන්ම බස් රථ පදිකයන් සඳහා වෙන්වෙච්ච පදික වේදිකාවන් වල පවා ඉස්සර කරගෙන යන්න උත්සාහ දරන්නේ. අපි ආධුනිකයන්ට පවා රියධාවනය පුරුදු කරනකොට ආධුනිකයන් පවා නොනවත්වා රියධාවනය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඕනෑම අයෙක් අනතුරකට මුහුණ දුන් බොහෝ අවස්ථා බලන්න. අපරාධ වේගය අඩු කරා නම් නැත්නම් වාහනය නතර කරගත්තා නම් ඒ අනතුර වළක්වා ගන්න තිබුණා කියන සිතුවිල්ල අනතුරට මුහුණ දුන්න ඕනෑම අයෙකුට සිතන පොදු සිතුවිල්ලක් වෙනවා නොඅනුමානයි. එතකොට අනතුරක් වෙන්න කලින් අපි ඇත්තටම යම්කිසි තප්පර දෙක තුනක් ඇතුළත ඕක සිතන්න පුළුවන් නම් මම හිතන ලොකු අනතුරක වළක්වා ගැනීමේ ශක්තිය අපිට තියෙන නිසා වේගය තමයි අපි පාලනය කරගත්ත යුත්තේ. ඒ නිසා වේගය පාලනය කිරීම වගේම ස්ටීරින් වීල් එක දිශාව පාලනය කර ගැනීමවත් අපි මෙතනදී ඉතාම වැදගත් කාරණයක් ඉෂ්ට කරනවා.